ඒක සිද්ධියක් තියෙනවා හරි ලස්සන කතාවක් ඒක නම් කියන්න හිතෙනවා මට. බුදුරජාන් වහන්සේ කාලේ හරි සල්ලිකාර පවුලක කොල්ලෙක් මහාන වුණා. රජගහනුවර. දැන් මේ රජගහනුවර ලොකු උත්සවයක්. ලොකු ෂෝ එකක් පෙන්නනවා. එතකොට මේකට අරගොල්ලන්ට ඉන්විටේෂන් හම්බ වුණා. අර සිටු ජෝඩුවට. ඒගොල්ලෝ ගියා. ඊළඟට ඒගොල්ලෝ අඳුරන ඒ පවුල් වල ළමයි ලස්සන්ට ඇඳලා නටනවා සින්දු කියන ඔක්කොම කරනවා. එතකොට අර සිටු ජෝඩුවට මතක් වුණා තමන්ගේ පුතා. අඬන්න ගත්ත අර වයසක නෝනා. එතන හිටිය තව ගර්ල් කෙනෙක්. ඇයි අනේ අඬන්නේ ඔය? අනේ මට පුතා මතක් වෙනවා කිව්වා. මොකද කියලා වනේ ලස්සන පුතෙක් හිටියා මගේ මේගොල්ලන්ගේ යාළුවෙක් ඔය දැන් ඔය ස්ටේජ් එකේ නටන ළමයින්ගේ. ඒ මොකද උනේ කියලා. අර මේ භික්ෂුන් වහන්සේලා කියලා ජාතයක් ඇවිල්ලා අරන් ගියානේ කොල්ලා කිව්වා. දැන් කොහෙද ඉන්නේ කියලා ඇහුවා. දැන් අන්න මහාන වෙලා අන්න ඉන්නේ සවැත් නුවර කිව්වා. ඊට පස්සේ දැන් මේක සිද්ධ වුණේ සවැත් නුවර. දැන් ඒක කොහෙද ඉන්නේ කොල්ලා? මේ කොල්ලා ඉන්නේ රජගහ නුවර කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙයා කියන දැන් මේ පළාතත් හතෑරලා ගිහිල්ලා අපේ පුතා දැන් ඔය ඈත ගිහිල්ලා ඔය රජගහ නුවර පැත්තේ ගිහිල්ලා ඔය පාත්‍රයක් අරන් ගෙවල් ගන්න ගිහින් බත් කකා ඉන්නවා කිව්වා. එතකොට අර කෙල්ල අහනවා ඒ කෙල්ල හරි කෙල්ල නෙමෙයි ප්‍රොස්ටිටියුට් කෙනෙක්. එයා අහනවා හරි මං ගෙනත් දෙන්නම් කොල්ලා. මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා දුව ඔයා ඔය මගේ පුතාව ගෙනත් දෙනවා නම් මං බන්දලා දෙනවා කිව්වා. මේ ධනෙට ඔක්කොටම හිමිකාරයා ඊට පස්සේ ඔයා කිව්වා. ඉතින් කෙල්ල කිව්වේ නම් මෙහෙමයි මට එකපාරට කරන්න බෑ ගාණක් කියයි වැඩේට කිව්වා. මං ඉල්ලන ගාණක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ හොයලා බැලුවා කොහෙද ඉන්නේ කියලා. බලපස්සේ අර හොයා ආරංචි හොයාගත්ත අසවල් පළාතේ ඉන්නවා. ඊට පස්සේ තට්ටු 7ක ගෙයක් කුලියට ගත්ත රෙන්ට් එකට. අරගෙන සේවකයෙක් එක්කගෙන අරයා ගියා දැන් ඒක දැක්ට. ඒ පාරේ තමයි පින්ඩ පාති වඩින්නේ. දැන් මේ සුදු ඇඳගෙන මල් ගහගෙන වෑංජන හදාගෙන පුඩින් හදලා පෑන් කේක් හදලා දැන් ඉතින් පාරයිනේ ඉන්නවා. අර දැන් පාත්‍රය අරන් ගේ ඉස්සරහ හිට ගත්තාම ඔන්න පූජා කළා. කියනවා අනේ ස්වාමීනි කොයි තරම් දෙයක්ද වහන්සේ වගේ කෙනෙක් මේ අපිට දකින්න ලැබීම අපිට පින් කරන්න ලැබිච්ච මේ අවස්ථාව. අනේ අර උන්වහන්සේ රැවටුණා. පැහැදුනා. අනේ සදහවත් උපාසිකාවක් කියලා. ඊට පස්සේ මේ දැන් කිව්වනේ ස්වාමීනි හෙටත් දානේ හදනවා අපි මේ පින් කරගන්නම යාවේ හෙටත් වඩින්න කිව්වා. උන්වහන්සේ ගිහිල්ලා ගියා වැළඳුවා දානේ රසයි. ඊට පස්සේ මේ කෙල්ල මොකද කළේ පොඩි ළමයි සෙල්ලම් කරන්නේ. ඒ සෙල්ලම් කරන ළමයින්ට කිව්වා ළමයිනේ හෙට ඔන්න ස්වාමීන් වහන්සේ නමක් වඩිනවා. වඩිනකොට ඕගොල්ලෝ කෑ ගහ සෙල්ලම් කරන්න කිව්වා දුවිලි අවුසවුස. එතන මම ඕගොල්ලන්ට බනින්නම් කිව්වා. ළමයි නිස්සබ්ද වෙන්න කියලා. ඔයාලා මං කියන එක අහන්න එපා කිව්වා. ඒක කරාම මං ඒ ස්වාමීන් වහන්සේ වෙලා ගියාට පස්සේ මං ටොපි දෙනවා කිව්වා. එම් ස්වාමීන් වහන්සේ වඩනකොට දුවිලි අවුසන ළමයි කෑ ගහ. මේ ළමයි ඉතින් අර නෝන කෑ ගහනවා ළමයිනේ දුවිලි අවුසන් දෙපා නිස්සබ්ද වෙන්න මේ ස්වාමීන් වහන්සේ වඩිනවා කියලා ළමයි අහන්නේ. බලන්න ස්වාමීනි මේ නරක ළමයි වඩින්න ස්වාමීනි ගේ ඇතුළට මේ දානේ ඔන ගේ ඇතුලේ දානේ දුන්නා. ඊට පස්සේ දැන් ගොඩක් කෑ ගැව්වා ළමයි සද්ද වැඩි. ආයෙත් වැඩියා. ඊට පස්සේ ඊළඟ දවසේ ළමයින්ට ළමයි ගියා හොඳටම කෑ ගහලා දුවිලි අවසල දඟලන්න කිව්ව හෙට.
දඟලික බලන්න ස්වාමීනි මේ ශාලාවටත් දූවිලි එනවනේ. මං උඩ තට්ටුවේ ලෑස්ති කරන්න දාන්නේ වටිමු එහෙට කිව්වා. උඩට එක්කන් ගියා. පහළ ඉඳලා දොරවල් වහවහ උඩට ගියා. දැන් පාත්‍රය තියාගෙන බලාගෙන ඉන්නව දාන බෙදෙනකන්. අර සැදෑව තියන්නේ. එන්න ඉන්නවා මාර දූතිකාව. එක දඟර නැටුම් දානවා. එක විදිහට නටනවා. සින්දු කියනවා. කියලා කියනවා මේ මම මේ වැඳලා කියන්නේ මං කියන දේ අහන්න මොකද්ද මේ විකාරේ? මේ පියවර පුරෝගන කියලා කියනවා. කියනකොට මේ එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර උන්වහන්සේ සිට සිනා පහළ වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යතුන් වහන්සේ ඇයි සිනාසෙන්නේ? ආනන්ද යුද්ධයක් වෙනවා යුද්ධයක්. මොකක්ද යුද්ධ කියලා ඇහුවා. අර සුන්දර සමුද්ද වෙසඟනක් එක්ක යුද්ධයක් කිව්වා. ඒකවා මේ භාග්‍යතුන් වහන්සේ කාටද ජය කාටද පරාජය? සුන්දර සමුද්දට ජය වෙසඟනට පරාජය කිව්වා. බුදුරජාන් වහන්සේ ඒ වෙලාවෙම එලියක් විහිදෙව්වා. ඒ සුන්දර සමුද්දට දැන් පේනවා. දැන් හරි වෙසඟනට පේන්නේ නැහැ. සුන්දර සමුද්දට පේනවා. සුන්දර සමුද්ද ඉස්සරහා ධර්මයේ දේශනා කරනවා. හොඳට මෝරපු ප්‍රඥාව තිබිච්ච වෙලාව. හොඳ 100න් හිටපු වෙලාවේ ඒ සුන්දර සමුද්ද භික්ෂුව හිත රැකගන්න හොඳ 100න් හිටපු වෙලාව. හොඳට ප්‍රඥාව දියුණු වුණා. රහත් ඵලයටපත් වුණා. අර මුදුනේ. ඒ මුදුනින්ම වහලි උඩින් පිටත් වෙලා ගියේ. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ පාර මම බේරගත්තා කිව්වා. කලින් ආත්මේ ඔබ මුවා වෙලා හිටියේ. රත්තරන් පාට මොවෙක් වෙලා හිටියේ. රාජ්‍යරුවන්ට ඕනුනා මුවා අල්ලගන්න. එදා ඒ ඕඩර් එක බාරගත්තේ ඔය ගෑණි කිව්වා. හරි පුදුමයිනේ. එකම විදියට කරනවා. එදා ඒ මුවාට එදත් වසී වුණේ කෑමට කිව්වා. එදා මුවාට නිකන් තනකොළ දුන්නේ නැහැ කිව්වා. එදා ඕකි දුන්නේ තනකොළ වලට මී පැණි දාලා කිව්වා. එදා තනකොළ කකා විදුලිය වගේ දුවන මුවා තනකොළ කකා මාලිගාවට ගෙනල්ලා දොරවල් වහලා හිර කරනකන් දන්නේ නැහැ කිව්වා. එදා මමයි බේරගත්තේ කිව්වා. මම බෝසත් කිව්වා එදා. අදත් මම බේරගත්තා කිව්වා. හරි පුදුමයි නේ.